රාජ්‍ය සේවය ගැන අපි කතා කරනකොට මූලික වශයෙන් කාර්යපටිපාටික රීති තියෙනවා, මුදල් රෙගුලාසි තියෙනවා, ආයතන සංග්‍රහය තියෙනවා, ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග තියෙනවා. මේ වගේම අපි ආයතන සංග්‍රහය ගත්තොත් මේ අනිත් හැම දෙයකටම වැඩිය සම්බන්ධ වෙන්නේ මානව සම්පත් කළමනාකරණයට. එතකොට රාජ්‍ය නිලධාරීන් මුල්පත් වීමේ ඉඳන් විශ්‍රාම ගන්න දිනය තෙක් සියලුම කාරණා 2009 වර්ෂයට පෙර පාලනය කරේ නැත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ වුණේ රජයේ ආයතන සංග්‍රහය. හැබැයි 2009 දී රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති මුද්‍රණය කරාට පස්සේ ආයතන සංග්‍රහයේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳන් පස්වෙනි පරිච්ඡේදයේ තෙක් කොටස් එකට එකතු කරලා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති මුද්‍රණය කරලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් 105 තෙක් පරිච්ඡේද සඳහා අදාළ වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති. මේ කොටසත් එක්ක ගත්තොත් බඳවා ගැනීමේ පරිපාටි, සේවා ව්‍යවස්ථා, වැටුප්, නිවාඩු, රජයේ නිලධාරීන් වෙනත් ආයතන වලට මුදා හැරීම, ඊට පස්සේ විශේෂ ලෙඩ රෝග සඳහා නිවාඩු ලබා දීම, මේ වගේ නොයෙකුත් විධිවිධාන. කෙනෙක් රජයේ සේවයටපත් වුණාට පස්සේ ඔහුට හෝ ඇයට අදාළව සිද්ධ වෙන්න පුළුවන් හැම සිදුවීමකටම අදාළව පරිපාලන නීති රෙගුලාසි ආයතන සංග්‍රහයේ ඇතුළත් වෙනවා. මම පොඩි පැහැදිලි කිරීම් කීපයක් කරන්නම් කොහොමද මේක මානව සම්පත් කළමනාකරණයට සම්බන්ධ වෙන්නේ කියලා. දැන් මානව සම්පත් කළමනාකරණය කියන එකෙන් අදහස් කරන්නේ පුද්ගලික අංශය ගොඩක් වෙලාවට human resources management කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මේ වචනේත් එක්ක බැඳිච්ච සමහර දේවල්. ඒ කියන්නේ රැකියා විස්තරය, රැකියා පිරිවිතරය, රැකියා නිර්මාණය කිරීම. ඒ වගේ දේවල් බඳවා ගැනීම පරිපාටි සහ සේවා ව්‍යවස්ථා වලින් ආයතන සංග්‍රහය තුලත් දැනට රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති තුලත් අඩංගු වෙනවා. ඉතින් එතකොට ඒ පුද්ගලිකාංශය කිසියම් නිලධාරියෙක් තනතුරකට බඳවා ගැනීමේදී පරීක්ෂා කරන සියලුම කරුණු කාරණා මේ ආයතන සංග්‍රහය සහ කාර්යපටිපාටික රීති අනුසාරයෙන් රාජ්‍ය සේවය තුලත් පාවිච්චි වෙනවා. මේ වගේම තමයි අපි හැමෝම දන්න දෙයක් සැලරි මැනේජ්මන්ට් නැත්නම් වේතන කළමනාකරණය. මේ වචනේ ගොඩක් වෙලාවට පෞද්ගලික අංශ සහ අර්ධ රාජ්‍ය ආයතන මේ කියන හැම දෙයකම පාවිච්චි වෙන වචනයක්. ආයතන සංග්‍රහයේ සම්පූර්ණ පරිච්ඡේදයක් රජයේ නිලධාරියෙක් පත්වීමක් ගත්තාම එයා තියන්න ඕන වැටුප කොහෙද? එයා උසස් වීමක් ගත්තාම තියන්න ඕන වැටුප කොහෙද? ඒ වගේම එයා වෙන රජයේ සනතුරක ඉඳලා මේ රජයේ සේවයේ තනතුරට ආවම තියන්න ඕන වැටුප මොකක්ද? සම්පූර්ණයෙන් වැටුප සම්බන්ධයෙන් ඇතුළත් විය යුතු විධිවිධාන ආයතන සංග්‍රහයේ 7 වෙනි පරිච්ඡේදයේ ඇතුළත් වෙනවා. ඒ වගේම පුහුණුව හා සංවර්ධනය ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 14, 15, 16 මේ කියන වගන්ති යටතේ රජයේ නිලධාරීන්ට පුළුවන් තමන්ගේ අධ්‍යාපන සුසුකම් වැඩි දියුණු කරගන්න නැත්නම් තමන්ගේ ධාරිතාව වැඩි දියුණු කරගන්න අවශ්‍ය විදේශ පුහුණුවීම්, දේශීය පුහුණුවීම් මේ වගේ ආකාරයට තමන් වැඩි දියුණු කරගන්න ඕන ගුණාංග වැඩි කරගන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට අපි හැමෝම කතා කරන ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් නැත්නම් පුහුණුව හා සංවර්ධනය කියන කතාව රාජ්‍ය සේවය තුල 1972 වගේ කාලයක ඉඳන් එක දිගට පැවතිච්ච බව කියන්න පුළුවන්. මේ වගේම තමයි විනය ආයතනයක් පවත්වාගෙන යාමේදී නිලධාරියෙක්ගෙන් වැඩක් ගැනීමේදී ඔහු ඇය තුල විනය පවත්වාගෙන යාම අතිශය වැදගත්. ආයතන සංග්‍රහය කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙකෙන් දෙවෙනි කොටස තනිකරම රජයේ නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් තමයි කටයුතු කරන්නේ. මෙතන පරිච්ඡේද දෙකක් තියෙනවා 47 සහ 48 කියලා. කෙනෙක් වැරද්දක් කරපුවාම ඒ වැරද්ද ගැන පරීක්ෂා කරන්නේ කොහොමද? ඒ වැරද්දට දඬුවම් දෙන්නේ කොහොමද? කෙනෙක් ඒ වැරද්දෙන් නිදහස් කරන්නේ කොහොමද? එයා වැරද්ද කරපු කාලය සුළු එයාට සලකන්නේ කොහොමද? මේ කියන සියල්ල ඇතුළත් වෙලා රාජ්‍ය සේවයේ විනය පාලනය සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ දෙවනි කාණ්ඩය සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි රජයේ නිලධාරීන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව. නිලධාරියෙක් ලෙඩ වුණොත් නිවාඩු දෙන්නේ කොහොමද? ඒ වගේම අපි රජයේ නිලධාරීන්ට ආරක්ෂක ඇඳුම් දෙනවා. කෙනෙක් එලි මහනේ අවුවේ වැඩ කරනවා නම් ඒ ආයතන සංග්‍රහය ප්‍රතිපාදන සලසලා තියෙනවා. ඒ වගේ කෙනෙකුට දෙන්න ආරක්ෂක ඇඳුම් කියලා. කියන්නේ නිලධාරීන්ගේ යහපත් සෞඛ්‍යයත් රාජ්‍ය ආයතන සංග්‍රහයෙන් ආවරණය වෙලා තියෙනවා. ඒ වගේමයි සුබ සාධන කටයුතු. ගොඩක් වෙලාවට කෙනෙක් ලෙඩක් හැදුනොත් දීර්ඝකාලීනව බලපාන පිළිකාවක්, ක්ෂය රෝගය වගේ රෝගයක් හැදුනොත් එවැනි රෝග සඳහා සුබ සාධන වැඩක් විදිහට නිලධාරීන්ට නිවාඩු ලබා දෙන්න ප්‍රතිපාදන සලස්වලා තියෙනවා. මෙන්න මේ විදිහට එකින් එක කරුණු ගත්තොත් පැරණි ලේඛනයක් වුණත් ඒ ලේඛනය අදටත් යාවත් කාලින වෙමින් වර්තමානයේ අපි අත්විඳින මානව සම්පත් කළමනාකරන විෂයේ ගොඩාක් ශ්‍රේෂ්ඨයන් ආවරණය වන විදිහට ඒ ගොඩාක් ශ්‍රේෂ්ඨයන් ආමන්ත්‍රණය කරන විදිහට මේ ආයතන සංග්‍රහය නිර්මාණය වෙලා තියෙනවා. මෙතනදී එක් පරිච්ඡේදයේ කරුණු ගැන මම කියන්න යන්නේ නැහැ. සමස්තයක් විදියට ගත්තාම අපි රජයේ නිලධාරීන් විදියට හැම කෙනෙක්ම ආයතන සංග්‍රහය ප්‍රතිපාදන ගැන
15 නිලධාරියා ඉඳන් අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා දැනුම්වත්ව සිටිය යුතුයි කියන එක මම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට Tamanට ප්‍රශ්නයක් ආවොත් ඒ Tamanගේ ප්‍රශ්නේ විසඳ ගන්න සහ Tamanට ඉල්ලීමක් කරන්න සාධාරණ අයිතියක් තියෙනවද කියන එක ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ පරිශීලනය කියලා Tamanටම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට අනවශ්‍ය විදිහේ ඉල්ලීම් ඉදිරිපත් වෙන්නේ නැහැ. රාජ්‍ය සේවය තුල යම් කෙනෙකුට අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක මුල ඉඳන්ම රජයේ නිලධාරීන් අධ්‍යයනය කළ යුතු සහ සිහියෙන් යුතුව පරිශීලනයක තුල ලේඛකයක් කියලා ලේඛනයක් විදිහට මම හඳුන්වා දෙන්න කැමතියි.